හරි ළමයි ඉතින් ඔන්න අද මං ගෙනාව අලුත් වීඩියෝ එකක් අපි බලමු අද දවසේ මම මොනවද කරේ කියලා. ඊතර කවුද? ඔව්. ඩෙන්ගු බලන්න ආවේ. එහෙම කියන්න මේ හැස. හරි ළමයි ඉතින් ඩෙන්ගු බලන්න මේ ඇවිල්ලා තියෙන්නේ. හරිද මේ ඉන්නේ මගේ යාළුවා. ඔයාලා මගේ කලින් වීඩියෝ දැක්කනම් මෙයා ගැන අමුතුවෙන් මම ඔයාලට මතක් කරලා දෙන්න ඕනේ මං හිතන්නේ. අපේ අම්මට දැන් මං විතරයි ඉන්නේ. හරි ඉතින් අද ඇත්තටම කිව්වොත් එහෙම මෙන්න මේ මම කියන්න දෙයක් නැහැ. ඊයේ රෑ මට කෝල් කරලා රෑ කියන්න බැහැ. ඉතින් සුපුරුදු පරිදි දැන් අනිතින් යාළුවෙක් ඉදිරියට අවරවස් මොකක්ද දැනන මුලින්ම කරන්නේ ෆිල්ම් එකක් බලන්නේ. අපි දෙන්න දෙවිත් මුලින්ම ගෙදර තියෙන ලයිටපත් තේරුම අරගෙන කනගම ෆිල්ම් එකක් බලන්න පටන් ගත්තා. ඒ ෆිල්ම් එකේ පොඩි කොටසක් තමයි ආලාවේ මුලින් මම අර කියනකොට දාලා තිබ්බේ. හරිනේ ඔය ඉතින් ෆිල්ම් එක බලනකොට වඩා ඔප දුක කියන එක තමයි අද වෙන්නේ වැඩිපුරම වැඩේ දන්නවනේ ඒක. ඉතින් ෆිල්ම් එක බලන ගොල්ලෝ ඉන්න අතරතුරේ අපි දෙන්න ඉතින් මොනවා හරි කමුද කියලා හිතලා කුස්සිය පැත්තට ආවා. අලගෙඩිය කරගෙන දැන් අල චිප්ස් ටොප් හදාගෙන කමු කියලා හිතාගෙන තමයි ඉන්නේ. මම දැන් ඔය අල සුද්ධ කරන එක වැඩි හිතන්න කොහොමද? ඉතින් අල ටිකක් බෙදලා සෝස් ටිකක් දාලා කමු කියන මානසිකත්වයටදී අපි දෙන්න කුස්සියට ආවා. ඉතින් ඔය අතරදී මට කබඩ් එක ඇතුළේ තිබිලා හම්බුණා පැස්ටා පැකට් එකක්. හරි ඉතින් චීස් පැස්ටා හදමුද කියලා වට පස්සේ මෙයාත් ඉතින් ඕනේ ඒකට හානේ. ඊට පස්සේ දෙන්නම හා එහෙනම් ඔකත් බෙදලා පැස්ටා ටික උත් හදාගමු කියලා කතා වෙලා වැඩේට බැස්සා. ඉතින් යාළුවට අල ටික කපලා බෙදගන්න කියලා කිව්වලා මම පැස්ටා එක හදන්න කියලාමයි ඔයාලට කියනොත් දැන් මෙයා කපන්නේ වම් අතින්. හරිද? අපි සාමාන්‍යයෙන් පියල්ලානේ දකුණෙන්නේ මෙයා අල්ලන්නේ වමෙන්. හරිද? වෙලාවට මගේ උස්ම හිර වෙනවා කපන දිහා බලන් ඉතල. නැතු ඒ කැමරාව කරකිලාවත් මේ එහෙම මේ ගන්න නෙමෙයි මෙයා කපන්නේ වමෙන්. මේ හින්දා වැඩි හිතන්න එපා ඒක ගැන. එබැවින් ලස්සට කපලා තිබ්බා. ඒක වෙනම කතාවක්. ඉතින් ළමයි මම පටන් ගත්තා පැස්ටා හදන වැඩේ. යා පටන් ගත්තා අල පදින වැඩේ. ඔය උතන අපි සද්දෙට සින්දු දාගෙන ඉන්නේ. දැන් දෙන්න කතා කරනවා දෙන්නටවත් එන්න තරම් සද්දේ සින්දු. ඊතර මෙයා නටනවා. ඉතින් ඉස්සරහට බලාගත්ත හැකි මෙයාගේ ලස්සන නඩ මොකද? ඊට පස්සේ ඉතින් මෙයාට ඕනේ කිව්ව බඩු ටිකත් එයාට හොයලා දීලා මෙයා අපි ගෙදර බඩු තියෙන තැනක් දන්නේ නැනේ. ඒ ටිකත් හොයලා දීලා ඉවර වෙලා මම වැඩේට බැස්සා. ඉතින් අපි කපාගත් අලපෙටි. පැස්ටා එකට ඕන කරන සේරම කලමනා ටික මම කපා ගත්තා. දැන් කපන්න තියෙන චීස්. චීස් පැස්ටා එකට චීස් නැතුව බෑනේ. ඒ පැත්තේ මෙයා ආල ටික බැදගෙන යනවා ළමයි. අපි දෙන්නට හින්දා පොඩක් කල පිටි ගත්තේ නැහැ. චීස් ටිකත් කපා ගත්තා. පැස්ටා ටිකත් හරි තම්බ ගත්තා. දැන් ඉතින් තියෙන්නේ උයන්න යන්න. තාච්චියක් නම් ගත්තා. ලොකු තාච්චියක් නෙමෙයි. ඉතින් අපි දෙන්නට විතරක් හින්දා හදාගත්තේ තාච්චිය අරගෙන වැඩේට බැස්සා. මෙයා නම් තාම අල බදිනවා. තාලිය පෙරාගෙන. මං කියවලදී බය නමන තාලිය පෙරාගෙන මූණ රතු කරගෙන මේ ඒක දෙරගෙන මං කුන්දී කර තේකම් බෑ. පරායනා. මාරිගේ ඉවරයි. ඉතින් දැනගත්තනේ දැන් බැරි වෙලාවත් එයා කුසී ඉන්න වෙලාවකට එහෙම කඩාගෙන පයින් එපා. බුදුහාම මේ ගහලා වන්නයි. මල්ටි නම් ගුටි කන නැති උපරියට පව් අහිංසක.
ඉතින් දන්න සේරම කල්මනා ටික දාලා ඉවර වෙලා මෙන්න මේ ආකාරයට හොඳින් පිස ගන්න ඕනේ. හරිද ළමයි? වෙලිමු දාන්න වැඩි හිතන්න එපා. හරිද? හරි ඉතින් පැස්ට් එක මෙහෙන් ඉදෙද්දී අරහෙන් තවත් අල බදිනවා. වැඩි හිතන්න එපා. අල බදින එකට ලියන්නේ නැහැ බෙදෙනවා ඉන්නත් බෑ. ඉතින් මම මයොනයිස් ටිකක් එහෙම ඔකට දැම්මා චීස් පැස්ට් හින්ද. ඒ අතරතුරේ අපේ පෙරියදිටත් මයොනයිස් ටිකක් දුන්නා. ඉතින් මයොනයිස් පෙරියදියෝ. හරිද? I know it's hard to remember the people we used to be. It's even harder to picture that you're not here next to me. They say it's too late to make it, but is it too late to try? And in that time that you wasted, all of our bridges burned out. ළමයි දැන් බලාගත්තේ රහසිගත පටිගත කිරීම. වීඩියෝ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොගන්නා බව සාතික කරමි. එන්න බලන්න. හරි ඉතින් ඩාන්ස් එකත් ඉවර වෙද්දී අපේ කෑමත් උයලා ඉවර වුණා. ලොකු කෑමක් නෙමෙයි චීස් පැස්ට් ටික හැදුවා, අල ටික බැද්දා. ඉතින් එහාට ඉවරයි. ඉතින් මම මතන පැස්ට් ටික දැම්මා. අරකට ඊට පස්සේ ඒක හොඳින් කලවම් කරගත්තා. හරියගේ අල ටිකත් ඉවරයි කිව්වා ඒ වෙද්දි වෙදිලා. ඉතින් ඔහොම තමයි අපි පැස්ට් ටික හදාගත්තේ. ඉතින් ඔන්න තියෙනවා අපි හදාගත්ත චීස් පැස්ට් එක. අනිත් පැත්තෙන් තියෙනවා අපි අල චිප්ස් එක. දැන් ඉතින් තියෙන්නේ ඔය ගම්මිරිස් කුඩු ටිකක් දාන්න යට තරමදි කියලා. චීස් පැස්ට් එක නම් ලස්සනට ඇවිල්ලා තිබ්බා. රසත් ඒ වගේම ඇති කියලා හිතනවා. බලමු. හරි ඉතින් ළමයි උදේ ඉව්වා වගේම නෙමෙයි කුසියස් කරන්නත් එපා. ඔයාලා දන්නවනේ ඉතින් ඊවට පස්සේ ඉතින් කුසිය යකන්නටලා වගේ කියලා. ඉතින් යගේ යාළුවයි මයි දැන් දෙන්නම එකතු වෙලා කුසියස් කරන ගමන් ඉන්නේ. භාගයක් වලන් ටික එයාට හොදන්න කියලා ඉතුරු වලන් ටික මම හේතුවා. වලන් ටිකත් හොදලා ඉවර වෙනාට පස්සේ තමයි අපි කණ්ඩ කියලා හිතාගත්තේ. වැඩසටහන ටික ඉවර කරලා ඉතින් ඔබ දුප්පෙකුත් කියව වලන් හොදලා මේක වැඩි හිතන්න එපා. ඉතින් මම හදපු චීස් පැස්ට් එක ලස්සනට තියෙනවා ඩෙකරේෂන් කරලා අර ඒක උඩින් වල පරපින්න පොළ ටිකක් දාලා. ඊට පස්සේ මේ තියෙන්නේ ආ හදපු අල චිප්ස් එක. දැන් තියෙනවා අපි දෙන්නට කන්නයි.
ටිකක් වෙලා ඉඳලා කරන්න වැඩක් නැති හින්දා අපි දෙන්න ඊට පස්සේ පටන් ගත්තා ගේ ඇතුලේ බැඩ්මින්ටන් ගහන්න. හරිද? ඔය ඉතින් මං කරන්නේ බැඩ්මින්ටන් පිටත් තියාගෙන කරක ඉන්නවා. එයා එනකම්. ඉතින් ගේ ඇතුලේ බැඩ්මින්ටන් ගහන්න පටන් ගත්තා. මොකද ඉතින් එළියේ රස්නේ යටත් අපේ බලු ගඩියෝ දෙන්නත් එක්ක ඒ වැඩේ කරන්න අමාරුයි. දන්නවනේ ඌ ඊළඟට බැඩ්මින්ටන් මල අරගෙන දුවන්න ගන්නවා. ඊට පස්සේ බල්ලෝ පස්සේ දුවන්න යන බැඩ්මින්ටන් කෙසේද? ඉතින් අපි දෙන බැඩ්මින්ටන් ගහලා ටිකක් වෙලා කතා කර ඉඳලා පස්සේ ආහවස වැඩි වෙලාවක් හිටියෙත් නෑ 4 වෙලි ගෙදර ගියා. ඉතින් ඔක තමයි අද දවසේ වීඩියෝ එක. එහෙනම් අදට එච්චරයි.